ඔන්න අලුත් වීඩියෝ පටන් ගන්න හදන්නේ. කොහෙවත් ගමනක් යනව නෙවෙයි. අද ඇවිල්ලා තියෙන්නේ ෆුඩ් චැලෙන්ජ් එකක් කරන්න ඇවිල්ලා තියෙන්නේ. කරන්නේ මොනවද කියලා පෙන්නන්නම්. අපේ කවිඳු මල්ලි ඉන්නවා මේ පැත්තේ. එයාත් එක්ක තමයි චැලෙන්ජ් එක තියන්න හදන්නේ. පොට් එකකට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේව තමයි පේන්නේ වටේට. එතන තමයි අපි ෆුඩ් චැලෙන්ජ් එක කරන්න හිතන් ඉන්නේ. දැන් ඉස්සෙල්ලාම අපි ගෙනාවේ අද චැලෙන්ජ් එකට ගෙනාවේ මෙන්න මේව. රාමෙන් නූඩල්ස් දෙකක් ගෙනල්ලා තියෙන්නේ. ඒක තමයි දැන් අද චැලෙන්ජ් එකේ තියන්නේ රාමෙන් නූඩල්ස් වලින්. නූඩල්ස් එක හදද්දී එනම් සෙට් එකමු. ඔන්න නූඩල්ස් එක හදන්න යන්නේ. අපේ කවිඳු මල්ලි තමයි අද ෂෙෆ් ඉන්නේ. පොඩ්ඩක් බලන්න මේකට. ෂෙෆ් අද දවසේ ෂෙෆ්. අපි කොතන ගියත් නූඩල්ස් හදන්න ෂෙෆ්. ඉතලාම රාමෙන් ටික දෙක කඩගෙන ඉතලාම දාගන්නවා. කොම් බඩු ගෙනල්ලා තියෙන්නේ. වතුරත් උණු වතුර අරන් ආවා. ඔන්න උණු වතුර ටික දාගත්තා. රත් වෙලා තියෙන උණු වතුර. වතුර ඇටිය. කඩලා දාන්න ඕනේ. මේක ඔහොම කැම්බින් තමයි කියන්න තියෙන්නේ. වතුර පොඩ්ඩක් මදි වගේ. මදිද? මදි වගේ. ආවන්නේ හරිය. වතුර මදිදක් කියලා තියෙන්නේ අපේ ෂෙෆ් කියන වතුර මදි කියලා බලමු. ගෙදර නෙවෙයි හදන්නේ ගැලවට ඉඳලා මේකින්ද මේ පහසුකම් නැහැ. ඔන්න මේ ටික දාගන්නවා දැන් මේ පැකට් ටික සෝස් එක ගන්න. ඒක දාගත්තා ඊට පස්සේ තව තුන පහ වගේ තියෙනවා. ටිකක් දාගන්නවා. කැමරාවට වෙන්නේ නිකන් ලේ වගේ. එහෙම. ඉතින් පස්සේ නෑ පැකට් දෙකේම ටික එකට තමයි දාන්නේ. පැකට් දෙකම එකට දාගන්න හැදුවේ. මේ ටික දාගත්තා. ඒක තියෙනවා. මේ පැකට් එක. මේකේ පැකට් දෙකක් තියෙනවා. නූඩල්ස් පැකට් දෙකේම තිබ්බ ටික. ටිකක් දාගත්තා දැන් කලවම් කරන් තමයි තියෙන්නේ දැන්. මේක කලවම් කරනවා. ආවද? ඒක අන්තිම. ඒක ඇරුවා. ඇරුවා නෙවෙයි. කඩ. මම රටකට මේ සෝස් එකකට වෙන්නා නිකන් දැන් ඉන්න බෑ. ඉතින් ඔව්. ඉතින් කොහෙද කඩනද? ඔක්කොම දාන්න. නැත්නම් වැඩ නැහැ. පිය වයිකේ දාගෙන මේ ඉන්නේ පියනාලා අපු කෙනා. සෞදි නේද ඉන්නේ. ඒ පොඩ දාන්න එන්නේ නැහැ මම දෙනවා. අපි ගාගෙන ඒ ගාගෙන හැමතැනම. රොසොස් එක. ඔයා කියෝ කොහොමද දාන්න. ඕන දාගෙන දැන් කලවම් කරගන්න කොහොමද කියලා. මම පරිංග තව තමයි මේ අරේ නැල්ලේ. හදලා නේ. ඒ කියන්නේ උණුවතර වෙනවා කියලා හදලා. ඔයාලා හදලා බලන්න උණුවතර ආසයිද උණුවතර වෙනවා කියලා හදලා. සම්බලා. මම මේක කලවම් කරගන්නවා. මට පාට එහෙමයි. නහයට සැරෙනවා. ඔන්න දැන් හදාගත්ත රාමෙන් දෙක දෙන්න සමසමව දාගන්න යන්නේ කෙසෙල් කොලේට. කෙසෙල් කොලේට දාගත්තා දාගන්නවා. කෙසෙල් කොලේ රාමෙන් චැලෙන්ජ් එක තමයි තියෙන්නේ. සමාන නැහැ. සමහරෙන් දාන්නේ. ඔයාට වැඩියෙන් දානවා. ඒ බාගම මට වැඩියෙන් දාන්නවා. ඔන්න එහෙනම් නූඩල්ස් එක හදාගත්තා. අපේ කවිඳු ෂෙෆ් තමයි හදාගත්තේ නූඩල්ස් එක. පටන් ගන්න හදන්නේ චැලෙන්ජ් එක ස්ටෙප් එක ගලමුනේ. වැහිපොදකුත් යනවා. ඉක්මනට වීඩියෝ කරගන්න වෙනවා නැත්නම් නාන්න වෙනවා. මේ කකුල් වල තුවාලත් වෙනවා. ඔත් මෙන්න වෙන්නේ. එහෙනම් පටන් 1 2 3 කියනවද? ඔයාම කියන්නේ. එහෙනම් චැලෙන්ජ් එක පටන් ගන්න ඕන. ඒක මේ විස්තරේ මොකද? දැන් වතුර බොන්නේ හැම වෙලාවෙම ටිකක්. ඔව්. ඒ කියන්නේ කොහොමද කියන්නේ? විනාඩි 3ක් විතර නේද? ඔව් විනාඩි 3 විනාඩි 5ක් නේද? විනාඩි 5ක්. කාලි ඉවරලා නූඩල්ස් එක කාලි ඉවරලා විනාඩි 5ක් වතුර බොන්නේ නැතුව ඉන්න ඕනේ. ඒක තමයි චැලෙන්ජ් එක. වැහිපොදකුත් යනවා. ඉක්මනට කන්නත් උන. ඉක්මනට කන්නත් ඕනේ. කොත්තුමී රාමෙන් එකක් තමයි කියලා හදලා තියෙන්නේ. එහෙනම් චැලෙන්ජ් එක පටන් ගමු. 1යි 2යි 3යි. වැහිපොදක් යනවා. ඉක්මනට කාලා ගෙදර දුවන සීන් එකක් තියෙන්නේ. මට වැඩි වගේ නෑ නෑ. තේම නෑ. සේම් කියලා කියනවා. මට වැඩි වගේ.
වයි පොදක් යනවා. වීඩියෝ එක ඉවර කරන්න ඉන්න ගෙදරින් තමයි. ඉතින් කෙහෙල් කොලේ අරන් දුවන්නේ. කන්න තමයි වෙන්නේ ඉක්මනට වහිනවා. අයියෝ වහිද? අපි වීඩියෝ එකක් කරන්න ආවොත් වහිනවා. දැස්සත් අපිටත් වීඩියෝ එකක් කරන්න දෙන්න. ඔයාල පේපර් සෙවියට් එක. පේපර් සර්විස් එක ගෙලා දෙන්නේ. අවුලක් නෑ අර. මුතුරේ හොඳට දැම්මුණා නේ. ඔව්. ඉස්සෙල් නෑ. අපිත් වතුර මගදී. වතුර මදි වෙයි කියලා හිතුවේ මේ නූඩල්ස් එක දැම්මෙන්නේ නැති වෙයි කියලා හිතුවේ. ඒත් අවුලක් නෑ නූඩල්ස් හොඳට දැම්මුවා. කරයි හදේ. ඒක නම් මම හැබැයි මොන වුණා මට වැඩි දින්න නම් තියෙනවා මට දැනෙනවා ඒක. එහෙම නම් වෙන්න පොඩ්ඩකට මේ පැත්තට වැටෙනවා. හරි හරි සෝරි පොඩ්ඩක්. දැන් හරි. දැන් ගාලේ ඉඳත් බෑ වාඩිලා. එස්සනවා. යරුපුවට එන්නේත් නෑ. මගේ වැඩියක් දැවිලා අර රෝස් පැකට් එක කටර හැරුණා. කර දිනනවා. ඔයා පළවෙනි පාර නෙමෙයි කලින්. ඔව්. මං කලින් කාලේ තියෙනවා මං දරින්ද අතහැරලා දැම්මා කණ එක. කෑවේ නෑ. මේ පැත්තට දාන්න එපා. සරයි. කරයියනේ. පාට වටේ නිකන් දැවිලා අයියා. කොණ්ඩේ කපල්ලා පිස්සු දෙන්නෙක් වගේ ඉන්නේ. දාඩියක් කරනවා. මම නම් තා පොඩ්ඩක් හෙඩයි. අද වැටෙන්න ගියා. කකුල දෙමුණා තියලා තිබුණා. ඔයන දාපොඩ්ඩයි. දාඩිය දැම්මද? දාඩි දාඩිය කදුලුත් වෙනවා. හමෝ. දාඩිය දාලා තියෙන්නේ. කාදු වලට ඉවර ගන්න වගේ යන්නේ. මගේ තව එච්චර තියෙනවා. ඔයාගේ මෙච්චරයි. අතාරින්න බා. ඔක්කොම කනවා. හරිදුනත් ඔක්කොම කනවා. තෑගි දෙනවා එක කියලා එකක් ආවේ. තෑගි දෙනවා කියලා එකක් ආවේ. යා කාලේ ඉවරයි. අන්තිම පොඩ්ඩක් දෙන්නද? එපා. ඒක එන්නේ එන්නේ නැහැ කියන්නේ මට චැලෙන්ජ් එක දෙනවා. ඔව්. මොනේ එන්න බෑ ඔක ගරුප්පුවට. ආයි ජයරාහික බෙහුණා. තව පොඩ්ඩක් තියෙනවා මගේ හෙඩියක් ඉවර කරන්න. තව පොඩ්ඩක්. ඈ? වතුර බොන්නද විනාඩි 5ක් ඉන්නවා නේ. දැන් වෙලාව ඒකට වීඩියෝ එක දික් වෙනවා හැබැයි නේ. අපි එඩිට් කළා දාමු. 5යි වෙලාව. 5යි 10 වෙනකන් ඉන්න ඕන. කනගම ඉන්නා නේ. ඔව්. අවුල නැහැ. 5යි 10 වෙනකන් ඉන්න ඕන. ඒක අපි වේගෙන් යමු. දැන් ඒක කට් කළා. ඔව්. විනාඩි 5 මේ
කටනකෝ. ඔයදී මේ චැලෙන්ජ් එක මෙතන ඉවර කරන්න මේ විනාඩි 5 ඉන්නවා විනාඩි 5 මේ වෙනම දෙන්න නැත්නම් වීඩියෝ එක දික් වෙනවනේ. විනාඩි 5 නෑ මෙහෙම විනාඩි 5 ඉමුනේ. කමන්නේ. ඔයාව ඉවර කරන්න වීඩියෝ එක දික් වුණාට කමන්නේ නෑ මේ විනාඩි 5 මේක ඉන්න. වෙලාව බලන්න. මොකද හතෙකුත් යනවාද ඔය කැලෑවේ. විනාඩි 2ක් ගිහිල්ලා තව විනාඩි 3යි දෙන්න. වෙලාවට වැස්සේ නෑ. පොදේ නම් යනවා දිගටම පොදේ යනවා වහින්න කලින් පැන ගන්න ඕන. නැත්නම් නාන්න වෙනවා. මගේ අන්තිම බෝල්ඩ. හරිනේ. ඔයා වතුර යබොන්න. බෑ ඇයි? දෙන්නම ඉන්න. ඒක තමයි ඉන්නේ. මං හිතුවේ මං විතරයි දෙන්නම challenge එක ඉන්නවා. එතකොට හැබැයි මං වැටෙන් මං ඉවර කරපෙලා ඉඳලා. ඔව් ඒක තමයි හිතුවේ. කමන්නේ අපි මේ පළවෙනි වීඩියෝ එක. කවිඳු මල්ලිත් එක්ක කරන පළවෙනි වීඩියෝ එකේ හින්දා මේ. හරි. එහෙම දියම වයින්නවා අයියේ. දැන් වයින්නවා. විනාඩි 5යි දික් වෙනවා. අනේ ඉන්න. වහින්න එපා. විනාඩි 5 ඉවර වෙනකම් මේ. වහින්න නැතුව ඉන්න. වහින්න නැතුව තිබ්බොත් උදේ විනාඩි 5 ඉවර වෙනවා. විනාඩි 2යි. තව විනාඩි 2යි. 5 ඉඳන් 5 10 වෙනවා. වැස්සත් එනවා. දැන් තියෙන්නේ වැස්සත් එක තරගයක් තියෙනවා. එතකන් අපි මේක සීට් එකේ අස් කරගමු. පාස් කරලා දෙපා. දැන් තේ බරිය පුරේ. තව දුක්ක් තියෙන. තව චුට්ටක් තියෙනවා. ඒකත් ඉවර කරන්නලු. එන්නේ නැහැ. ඒකත් ඉවර කරා. වතුර වැටෙනවා පේනවා මං හිතන්නේ. වතුර වැටෙනවා පේනවා කැමරාවේ. වහිනවා. නෑ තුවාලෙත් එවනවා. වැස්සට දෙමුණට අවුලක් නැහැ. තුවාලෙ තෙමා ගන්න බෑ. ඊට පස්සේ ඉස්සරහට ඇවිදින්න බැරි වෙනවා. තුවාලෙ වැඩි වුණා. වතුර බිව්වා. නෑ නෑ. වගේ දියෝ හොය වතුර බිව්වා කියලා. වතුර එක මෙතන විය. හරිද? අපි නිකන් අර 3D වෙනවා වගේ. බ්ලර් වෙනවා වගේ. කැමරාව දුර වැඩි. ඒකින් නෑ. මෙයාට කැලේට මෙන්න ඕනේ කිව්වනේ. ගෙවල් වල බෑ කිව්වා කැලේට මෙන්න ඕනේ කිව්වා. ඒකින්ද මේ මේ කට්ටිය ගෙට පල්ලේ තියෙන ඇල. ඒ ඇලට තමයි ආවේ. වතුර නම් අඩුයි ඉතින්. වතුර අඩුයි. මේ ඉස්සරහදී මේ ඇලේ මේ කැම හදන වීඩියෝ දෙක තුනක් ගේන්න. ඔය කට්ටිය කලින් හදලා තිබ්බනේ. ඔව්. සුපිරි පොට් ටිකක් තියෙනවා මේ කට්ටිය නම් මේ කලින් රොටි හදලා තිබ්බා මේ ඇලේ. රයිස් හදුවා, රොටි හදුවා. රයිස් හදලා තියෙනවා, රොටි හදලා තියෙනවා. ඒ කාලේ වීඩියෝ කරන්නේ නැහැ. දැන් තමයි මේ වීඩියෝ පටන් ගත්තේ. දැන් ඇරලා ගියා හැබැයි. වැස්ස ඇරලා යනවා වැස්ස අපිව මේ ආතල් එකට. වැස්ස අපිව ආතල් එකට ගන්නවා. මේ කියන්න ඕනේ මේ කැමරාව මේ තියෙන්නේ මේ අලුතෙන් ගත්ත 5K ඇක්ෂන් කැමරාව. මේකෙන් තමයි ඉස්සරහට ට්‍රැවල් කරන වීඩියෝ කරන්නේ. අවුල නැහැ සුපිරි භාණ්ඩයක්. මේකෙත් ඕනනම් මේ ඔන් කරන්න. ඔය කැමරාව ඔන් කරලා පෙන්නන්නම් මේකේ ඕනනම් මේ රිව්ව් එකක් ගේන්න ඔය කට්ටියට. ඒක කැමරාව මෙහෙම තමයි තියෙන්නේ. ෆොටෝ එකක් ගත්ත කැමරාව මේ ආපු ටික වීඩියෝ කරේ මෙන්න මේ කැමරාවෙන්. කැමරාවෙන් තමයි මේක මේ ඉස්සරහ ඩිස්ප්ලේ එකකුත් තියෙනවා. ඒකටත් දාන්න පුළුවන්. ඒ ඉස්සරහ ඩිස්ප්ලේ එකේ තියෙන්නේ මේ කැමරාව සුපිරි. මේකේ රිවිව් එකක් ගේනවා ඔය කට්ටියට ඕන නම්. මේ සුපිරි භාණ්ඩයක්. ඉස්සරහට මේකෙන් තමයි මේ ට්‍රැවල් වීඩියෝ ටික කරන්නේ. කලින් කරේ ෆෝන් එකෙන්. ඒකින්ද පොඩ්ඩක් අර ගැස්සිලි පැදිලි ටිකක් තිබ්බා ෆෝන් එකෙන් කරන ඉඳ වීඩියෝ වල. දැන් මේකේ අවුලක් නැහැ. ගැස්සෙන සීන් නැහැ මේ කැමරාවෙන් වීඩියෝ කරද්දි. මේකෙන් තමයි ඉස්සරහට වීඩියෝ අරන් එන්නේ. අකුණු ගන්නවද? බොරොන් ගැවුවා නේද එකක්. අකුණක් උදියා හුවා. ඔයාගේ වෙලාව ඉවරයිනේ. ඔව්. දැන් විනාඩි 5 ගත්තා. දැන් මගේ විනාඩි 5 කොහොමත් ඇරෙනවා. හරි මම නම් බොනවා. මෙයාගේ චැලෙන්ජ් එක ඉවර කරා. මට තව තියෙනවා විනාඩියක් ඔය තියෙනවනේ. 10 12 වෙලා. මට කී වෙනකන්ද?
ඔයාත් 5-12 කියන තව විනාඩියක් දෙකක් ගන්න ඉතින් කමන්නේ පරක්කුණා කමන්නේ මේ වැස්සත් එක්ක මේ චැලෙන්ජ් එක ඉවර කරන්න බැරි වෙයි සමහර විට වහිනවා නාන්න වෙන සීන් එකක් තියෙන්නේ එහෙනම් මේ ඒ වුණාට මට තෑගි ඕනේ හරි මේ තෑගි කවුද මල්ලි තෑගි දෙනවා මේ එහෙනම් මේ වීඩියෝ මෙතන ඉවර කරන්න මෙයා තමයි චැලෙන්ජ් එක දින්නේ අද ඉස්සරහදී මේ යන්න ඔය චැන් දෙක තුනක් දාගෙන ඉන්නවා මේ ඒ වැදිත් මේ අනිවාර්යෙන් කැම හදින වීඩියෝ ටික ගේන්න ගොඩක් කට්ටිය අපේ ඉන්නවා තව චෙෆ්ලා දෙන්නේ තුන් දෙනෙක් අපේ චෙෆ්ලා දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා වීඩියෝ වලට ගන්න ඕන මිනිහු මේ මිනිස්සු මේ අල්ල ගන්න මාරු කට්ටිය අදත් එක්කෙනෙක් ඇවිල්ලා ගියා ගෙදරට හැරලා ගියා ආපහු හැරලා ගියා මිනිහා මේ වැඩක් තිබිලා මේ එහෙනම් අලුත් වීඩියෝ එකෙන් සෙට් වෙමු මේ ඉස්සරහදී කරන channel එක subscribe කරන්න like එකක් දාන්න comment එකක් දාන්න ඉස්සරහදී මොනවා හරි challenge ඔය කට්ටිය කැමති challenge තියෙනවා මේ අපිට comment එකක් දාලා කියන්න අපි challenge අරන් එන්නම් travel කරන ගාම travel කරන අතරෙත් මේ challenge අරන් එන්නම් එහෙනම් මේ ගේන්න එන්නම් වහින්න එන්නේ ගේන් එන්නම් මේ නැත්නම් නාන්න වෙන්නේ නාන්න වෙන්නේ ගෙදර යන්න වෙන්නේ නැහැ ගෙදර යන්න වෙන්නේ නැහැ මේ තුවාලෙත් එම ගන්න වෙන්නේ එහෙනම් මේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු ගින් එන්නම් එහෙනම් ජය වේවා